හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අලුතෙන් ආපු ඩිසයින් එක බලන්න තමයි ඔයගොල්ලෝ ඇස් වෙලා ඉන්නේ. මේ DTF ස්ටිකර් එකෙන් මීටර් 2 රෝලක් තමයි අරගෙන ආවේ. A4 ස්ටිකර්ස් දාලා ඒකේ හිස්සැන් වලට අතර දාන ස්ටිකර් එක දාලා. එතකොට මේක එක ළමෙක්ට තමයි මේ ඕඩර් එක ගියේ. එතකොට මෙතන ටී-ෂර්ට් 12කට විතරයි මට බඩු තිබ්බේ. ස්ටිකර්ස් ඉවරයි. එතකොට එයාගේ තව ස්ටොක් එකක් තියෙනවා. මට මතක හැටියට 20 ගාණක්. තව 20 ගාණක් දෙන්න තියෙනවා. ඒ ටිකටත් ඉක්මනටම DTF ස්ටිකර්ස් ටික print කරලා අරගෙන ඕඩර් එක මම දානවා ඉක්මනටම. ඕගලන්ටත් මේ ස්ටිකර් එකෙන් ඕන නම් ඕඩර් එක දාන්න පුළුවන් පුතේ. මම ඒකටයි මේ වගේ ලස්සන ඕඩර්ස් ඕගලන්ට පෙන්නන්නේ. මේ වගේ ලස්සන print තියෙන ඕඩර්ස්. ඕගොල්ලෝ හිතන්න පුළුවන් පුතේ අයි මේ එකම print එකෙන් මෙච්චර ටී-ෂර්ට් අරගන්නේ කියලා. ඒකට හේතුව තමයි පුතේ මේ දරුවා Facebook page එකක් මුකුත් නැහැ, TikTok account එකක් මුකුත් නැහැ, YouTube channel එකක් මුකුත් නැහැ. ඒතකොට කොහොමද එහෙනම් මේක සෙල් කරගත්තේ? මේ ඕඩර්ස් වල තමයි ඔක්කොම ටික දැම්මේ. කලින් මේකෙන් එකක් අරගෙන ඊට පස්සේ දෙවෙනියට තමයි මේ ඕඩර්ස් ටික ඔක්කොම දැම්මේ. මම අද ඕඩර් එක දාපු තව ළමගේ කතාවක් කියන්නම්. එයා කොහොමද මේ ඕඩර්ස් අරගත්තේ කියලා. මේ ඩිසයින් එක නෙමෙයි වෙන ඩිසයින් එකකින්. එයාත් ගත්ත එකම ඩිසයින් එකකින් ඕඩර් එක දැම්මේ. ඊළඟ මම ඒක හෙට දාන්න ඕන. එතකොට ඒ ඕඩර් එක ගත්තේ කොහොමද කියලාත් මම ඕගොල්ලන්ට ඉක්මනට වීඩියෝ එක අන්තිමේදී කියන්න. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. එතකොට පුතේ මේ දරුවා WhatsApp status තමයි දාලා තිබ්බේ. WhatsApp status උයි Facebook status ඒ දෙකම තමයි දාලා තිබ්බේ. එතකොට එයාගේ group වලට share කරලා තිබ්බා. group වලට share කරපෙලා ඉඳන් call එනවා මිස් ඉවරයක් නැහැ මේ විදිහට ගන්න මේ විදිහට ඉල්ලලා එහෙම කියලා call කරලා මට කිව්වා. ඒතකොට ඊට පස්සේ තමයි මේ අවශ්‍ය size ටිකට පටස් ගාලා ඕඩර් එක දාගත්තේ. මෙතන t-shirt තියෙනවා 12ක්. 12ට ගියා පුතේ 16000ක් delivery free. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව රුපියල් 1000ක් තියාගෙන එයාට sell කරගන්න පුළුවන්. මොකද එයාගේ යාළුවෝමයි වටේ ඉන්නේ. ඒගොල්ලන්ටම තමයි මෙයා මේක දෙන්නේ. එතකොට මං කිව්වා තව දරුවෙක් මේ වගේ ඕඩර් එකක් දැම්මයි කියලා. ඒ අද දාපු ඕඩර් එකක් තියෙන්නේ. එතකොට එයාට social media මුකුත් නැහැ ලොකුවට. එතකොට එයාත් Facebook status WhatsApp group වල share කරලා තිබ්බයි කියලා කිව්වා. ඒ කියන්නේ එයා ඉන්න group. ඒ කියන්නේ පුතේ දැන් ඉස්කෝලේ එක group එකක් තියෙනවා කියලා හිතනකො. එයා ටීචර් කෙනෙක් ඉස්සෙල්ලාම. එයා ටීචර් කෙනෙක්. එතකොට එයාගේ තියෙන group ටිකක් තියෙනවනේ. එයා සමාජිකත්වයේ තියෙන. අන්න ඒ group වලට share කළයි කියලා කිව්වා. එතකොට ළමයින්ගේ අම්මලායි ඔක්කොමලම call කරනවායි කියලා කිව්වා. කෝල් කරලා මේක ඕනේ කියලා දානවා කිව්වා. හවස් වෙලා ඕන ටික හරියටම ලිස්ට් කරලා දාන්නම් කියලා කිව්වා. ඉතින් පුතේ මේ විදිහට ඕගලන්ට ඕන විදිහකට ඕඩර්ස් හදා ගන්න පුළුවන්. ඕගොල්ලෝ උත්සාහ කරන එක විතරයි වැදගත් වෙන්නේ. පටන් ගන්න ඕනේ. මේක හිතියොත් කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ආනේ මේක කොහොමද කරන්නේ? මේගොල්ලෝ කොහොමද කරන්නේ? මාත් කරන්න ආසයි. කොහොමද කරගන්නේ? ඩිලිවරි කොහොම වෙයිද? එහෙම ඒවා හිතන්න එපා පුතේ. එතකොට මේක වෙන්නේ නැහැ. පටන් ගත්ත ගමන් ඕගලන්ට ඊට පස්සේ පුතේ පටන් ගත්ත ගමන් දැන් මං කියවනේ ඕගලන්ට ක්‍රම දෙක තුනක්. WhatsApp status දාන්න පුළුවන්, group වලට share කරන්න පුළුවන්, ඕගොල්ලන්ට Facebook status දාන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලින් ඕගොල්ලන්ට orders ටික cover කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට ideas එනවා. එයාගෙන් ඒ කියන්නේ කටින් කට ගිහිල්ලා ඕගොල්ලන්ට orders හොඳට හම්බ වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන් ලස්සන business එක කරගෙන යන්න පුළුවන්. එතකොට මේ business එකට ආස වෙනවා පුතේ. අපිට සල්ලි හම්බ වෙන්න තමයි ඒක හම්බ කරන්න ආස හිතෙන්නේ. ඒ ටී-ෂර්ට් එක delivery free offer එකක් තියෙනවා. ටී-ෂර්ට් 6ක් 8000යි delivery free. ඒක business කරන අයට තමයි හදලා තියෙන්නේ. ඕගොල්ලෝ අරගෙන හයි මේක පාර අරගෙන සෙල් කරගන්න පුළුවන්. බය වෙන්න එපා. මේක සෙල් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දවසින් මේක විකුණ ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ යාළුවන්ට කිව්වත්. ඉතින් පුතේ ඕගොල්ලන්ට ඕඩර් එකක් දාගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා 074 212 11 57. ඒ නම්බර් එකට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. පොඩි ළමයින්ගේ ඕන පොඩි ළමයින්ගේව දාන්න. තවත් දෙයක් තමයි ඕගොල්ලන්ට කියන්න ඕන 2XL 3XL 4XL 5XL වෙනකන් ටී-ෂර්ට් තියෙනවා. small medium large XL ඒවා කොහොමද තියෙනවනේ. ඉතින් WhatsApp මැසේජ් එකක් දාන්න බුස්සරණයි.